හායි යාළුවනේ කොහොමද ඔයාලට ඔන්න අද මම යන්න හදන්නේ කොරියාවේ ජේතූපතේ සිට මොක්කෝ දක්වා ලක්සිරි නැවක මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්නෙ. ඉතින් අපි වැඩි කතා බහ නැතුව යමු බලන්න අපේ වීඩියෝ එකට. ඉතින් යාළුවනේ ඔන්න මම ජේජු නැව්වරයට ආවා. නැව්වරය ජේජු වල ගොඩක් තියෙනවා. නමුත් මේ මගේ නෞකාව මෙතන තමයි පාක් කරන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලාම ටිකට් එකක් ගන්න යමු. මම නම් ඔන්ලයින් ටිකට් එක දාගෙන ආවා. පොඩ්ඩක් මේ પાස්පෝර්ට් එක පෙන්නලා ඉවරලා මේ ඔයගොල්ලන්ගෙන් ගන්න තියෙන පොඩි කොලයක්. ඒක ගන්න තමයි මෙතෙන්ට ආවේ. ඔන්න යාළුවනේ ඉතින් අපේ නැව තියෙන ටයිම් එක පෙන්නනවා. මොක්කෝ නැව. ඊට කලින් මෙතන පොඩි ඩියුටි ෆ්‍රී එකකුත් තියෙනවා. අපි ඩියුටි ෆ්‍රී එකට පොඩි රවුමක් දාලා යමු. මේක ලොකු ඩියුටි ෆ්‍රී එකක් නෙවෙයි. පොඩි ඩියුටි ෆ්‍රී එකක්. පොඩි රවුමක් දාලා ඉතින් බලාගෙන යමු. ඉතින් අපිට මෙතන ඉඳලා බස් එක තමයි යන්න තියෙන්නේ. වරාය ඇතුලේ පොඩි දුරක් යන්න තියෙනවා බස් එකේ. ඊට පස්සේ තමයි නැවට නගින්න තියෙන්නේ. ඔන්න ඉතින් යාළුවනේ ඉස්සෙල්ලාම නැවට අපි නගින්න හදන්නේ. අපි නැගලා බලමු එතන කොහොමද කියලා. ඉතින් යාළුවනේ ඔහොම තමයි අපිට නැවට ඇතුල් වෙන්න තිබ්බේ. අපි ඇතුල් වෙලා බලමු අපි ඉස්සෙල්ලාම අපේ රූම් එක කොහෙද කියලා හොයාගන්න ඕන. යාළුවනේ ඔන්න ඔය යට ඇඳ තමයි මගේ ටිකට් එකට හම්බුණ ඇඳ. යාළුවනේ මට හම්බුණ රූම් එකෙන් මම බෑගේජ් එක තියලා පොඩ්ඩක් එළියට ආවා. බලමු අපි මෙතනින් ගිහිල්ලා උඩ ෆ්ලෝ එක කොහොමද කියලා. යාළුවනේ මේක තමයි අපේ නැව. මේ නැව සම්බන්ධයෙන් යාළුවෝ වීඩියෝ එකක් මෙතන ඩිස්ප්ලේ කරලා තියෙනවා.
ඉතින් යාළුවනේ තුන්වෙනි ෆ්ලෝර් එකට අපි ආවා. තුන්වෙනි ෆ්ලෝර් එකෙත් කෑම කන්න රෙස්ටුරන්ට් තියෙනවා, 7-Eleven තියෙනවා, ඉතින් පැරිස් බාක් තියෙනවා, ඒ වගේම සිත්තම් ගොඩක් තියෙනවා. ආහාර පාන ගන්න ඕන විදිහට පහසුකම් තියෙනවා. ඊට පස්සේ අපි ෆිල්ම් බලන යනවා එකක් ෆිල්ම් බලන තැනක්. ඒ වගේම ඊට පස්සේ මෙතන මසාජ් කරගන්න වෙනම මසාජ් පුටු ඒරියා එකක්. ඒ වගේම පොඩි අයට ක්‍රීඩා කරන්න, සෙල්ලම් කරන්න ඇති වෙනකම්ම තියෙනවා. යාළුවනේ මේ පැත්තට එනකොට කොපි බොන කොපි මැෂින් එකක් තියෙනවා. ඊට පස්සේ ATM එකක් තියෙනවා. ඉතින් ගියාන් පස්සේ මෙතන තමයි යන්නක් වන් එක තියෙන්නේ. කියන්නේ ෆිල්ම් බලන ෆිල්ම් හෝල් එක. යාළුවනේ අපි ගමන ආරම්භ කරන්න හදන්නේ. මේක නම් ඇත්තටම සුපිරිම එක්ස්පීරියන්ස් එකක්. ඔයාලත් පුළුවන් නම් ඇවිල්ලා බලන්න. මේ කොරියාවේ ඉන්න ඔයාලා ජේජු ආවොත් අනිවාර්යෙන්ම එකපාරක් හරි මේ නැවේ යන්න. මොකද මේ ෆ්ලයිට් එකේ යනවට වැඩිය ඔයාලට ලාභයි. ෆ්ලයිට් එකේ වීකෙන්ඩ් එකේ පොඩ්ඩක් මේ ටිකට් පොඩ්ඩක් මිලයි. ඉතින් මේ ඔයාලා නැවේ ආවොත් මාන 6ක් වගේ තමයි යන්නේ. ඒ වගේම තමයි මොක්කෝ ඉඳලා ජේජු වලට, ජේජු ඉඳලා මොක්කෝ වලටත් පැය 5ක වගේ වෙලාවක් තමයි යන්නේ. ඉතින් ඔයාලට තව බූසාන් වලට එන්න පුළුවන්. බූසාන් වලට පැය 12ක් යනවා. එතකොට වන්දු වලට එන්න පුළුවන්. වන්දු වලට පෙන්නවා පැය 2කමාරක් වගේ පෙන්නවා. වන්දු වලට ටිකට් එක ගන්න මාන 2කමාරක් වගේ. ඉතින් ඔයාලා ළඟ කිට්ටුව පහත ඔයාලට කිට්ටු දැනකට යන්න පුළුවන්. කිට්ටුව වරාවල් තුනින් ඕන එකකට ඔයාලට යන්න පුළුවන්. ඒ වගේම තමයි යාළුවනේ ඔයාලා ටිකට් බුක් කරද්දි මෙයාලගේ VIP පැකේජ් තියෙනවා. කෑම ඕන නම් කෑම, ඒ වගේම තමයි රූම්ස් ඔයාලට කැමති විදිහට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට වැඩි විස්තර බලා ගන්න පුළුවන්. මෙයාලගේ මේ වෙබ්සයිට් එකක් තියෙනවා. වෙබ්සයිට් එකට ගිහිල්ලා වැඩි විස්තර බලා ගන්න පුළුවන්.
ඉතින් යාළුවනේ පැය 5ක ගමනකින් පස්සේ අපි මොක්කෝරායට ළඟා වුණා. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. නැවතත් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න මගේ channel එකත් එක්ක රැඳෙන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඒ වගේම යාළුවන්ට බලන්න පොඩි ෂෙයාර් එකක් දාලා දෙන්න. ඉතින් එහෙනම් හැමෝටම ජය වේවා.